ආයුබෝවන් ඔයාලා හැමෝම ආදරෙන් මගේ channel එකට එකතු කරගන්නවා. මේ ලස්සනම ලස්සන මරීනෝ බීච් හොටෙල් එක. කොළඹ තියෙන ලස්සනම හොටෙල් එකක්. එන්න මාත් එක්ක රූම් ටුවර් එකක් යන්න. අපිට ලැබුණා රූම් එකේ කී කාඩ් එක. අපි ඩෝ එක ඕපන් කරන්නයි යන්නේ. බලමු මොනවද තියෙන්නේ කියලා. බාත්රෝබ්ස්, අයන් එකක්, අයන් බෝඩ් එකක්. බලමු එහා පැත්තේ මොනවද තියෙන්නේ කියලා. හැංගර්ස් ටිකක් තියෙනවා, එක්ස්ට්‍රා පිලෝ එකක් තියෙනවා, සේෆ්ටි ලෝගෝ එකක් තියෙනවා, බාර් ස්ලිපර්ස් තියෙනවා. ෆ්ලේවර්ස් ගොඩකින් දම්රෝ ටී බෑග්ස් ටිකක් තියෙනවා. වෝටර් බොටල්ස් 4ක් තියෙනවා. කෙටල් එකක් තියෙනවා. බල්කනි එකට හරිම ලස්සනට සී view එක පේනවා. නෙස්කැෆේ සහ කොෆි මේඩ් පැකට්ස් තියෙනවා. ජම්බෝ පීනට් පැකට් එකක් තියෙනවා. බිස්කට් පැකට් එකක් තියෙනවා. මග්ස් තියෙනවා. ෂොට් ග්ලාසස්, වයින් ග්ලාසස් තියෙනවා. අපි බලමු මිනි බාර් එකේ මොනවද තියෙන්නේ කියලා. කොකාකෝලා, ෆැන්ටා, ස්ප්‍රයිට් සහ සංගුයික් එකක් තියෙනවා. ඒ දේවල් අපිට ෆ්‍රී ඔෆ් චාර්ජ් ලබා ගන්න පුළුවන්. shower gel, shampoo, conditioner, ඒ වගේම toothbrush, toothpaste, soap, shower cap, ඒ වගේම shaving kit එකකුත් තිබුණා. මෙන්න bath tub එක. මේ ලස්සන බාත්රූම් එක වෙන් වෙලා තියෙන්නේ ග්ලාස් එකකින්. දැන් හැමෝටම හිතෙන්න පුළුවන් නේද? එහා පැත්තේ ඉඳලා බලන කෙනෙක්ට පේනවනේ බාත්රූම් එක කියලා. බලන්නකෝ. මෙන්න මෙතනින් අපිට කර්ටන් එකක් ඔපරේට් කරන්න පුළුවන්. පේනව නේද? ඔන්න අපි දැන් කර්ටන් එක ක්ලෝස් කරා.
ඒ වගේම ඕපන් ප්‍රෙස් කරලා ආය අපිට කර්ටන් එක ඕපන් කරගන්නත් පුළුවන්. හෝල්ඩ් බටන් එකකුත් තියෙනවා. අපිට මගදී කර්ටන් එක නවත්තන්න ඕන නම් හෝල්ඩ් කරලා තියන්න පුළුවන්. ඇත්තටම මේ කර්ටන් සිස්ටම් එකට මම හරිම ආස වුණා. අපි ඩිනර් කරන එහෙම්මම ආවා 10th floor වලට. එයාලගේ pool area එක තියෙන්නේ 10th floor එකේ. අපිට ඕනුණා pool එක සහ city view එක ඒ වගේම sea view එක රැට කොහොමද පේන්නේ කියලා බලන්න. හරිම ලස්සනයි නේද? මේක තමයි steam room එක. අපිට ස්ටීම් බාත් එකක් ගන්නත් පුළුවන් වුණා. බ්‍රෙක්ෆාස්ට් ගත්ත ගමන්ම අපි ආයෙත් ආවා pool area එකට. බලන්න sea view එක, city view එක උදේටත් හරිම ලස්සනයි නේද? ඔයත් ඇවිත් මේ ලස්සනම ලස්සන එක්ස්පීරියන්ස් එක ලබා ගන්න. ඒක වචනයෙන් කියන්න මට නම් තේරෙන්නේ නැහැ. මේ ලස්සනම ලස්සන ඉන්ෆිනිටි පූල් එකයි, අහසයි, මුහුදයි එකට එකතු වෙලා වගේ පේන විදිය හරිම ලස්සනයි නේ. මේ තමයි ලස්සනම ලස්සන ගාඩන් එක. අපි ගොඩක් වෙලා මෙතෙන්ට වෙලා හිටියා. මේ 10th floor වුණාට මට නම් තේරුනේ නිකන් ground floor එකේ ඉන්නවා වගේ. ඒ තරම්ම මාර ලස්සනයි. මේ ලස්සනම ලස්සන හොටෙල් එකේ දවසක් ගත කරන්න ඔයත් එන්න. ආයෙත් මුණ ගැහෙනකන් පරිස්සමින් ඉන්න.